කාලයක් තිස්සේ ජීවිතේ විවිධ ප්‍රශ්න වලින් හෙම්පත් වුණාට පස්සේ එක තැනකදී මිනිස්සු තීරණය කරනවා තමන්ගේ මානසික සැනසීමට ප්‍රයොරිටි දෙන්න පටන් ගන්න ඕනි කියලා. හිතේ සැනසීම ආරක්ෂා කරගන්න. සමහර දේවල් ගැන ලිමිට්ස් තියාගන්න. සමහර තීරණ ගන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ කියලා. අන්න ඒක හරියටම දැනුණාට පස්සේ මිනිස්සුගේ ජීවිතවල හුඟක් දේවල් වෙනස් වෙනවා. වෙනස් කරගන්නවා. සමහර කෝල්ස් ආන්සර් නොකර ඉන්නවා. සමහර මැසේජස් නොකියව ඉන්නවා. මිතුරු ආශ්‍රය අතිශය සීමා වෙනවා. රිදෙන තැන්වලින් රිදෙන මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් ඈතට යනවා. මිනිස්සුන්ට තමන්ගේ හිතේ නිදහස වෙනුවෙන් ඒ ඕනම තීරණයක් ගන්න හිතේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මිනිස්සු තමන්ට පනව ගන්න අන්න එහෙම සීමා නිසා අපේ හිත රිදෙන විදිහ තැන් තියෙන්න පුළුවන්. හුඟක් වෙලාවට කෙනෙක් අපිව මගහරින්නේ අපි ඔයාගේ මානසික සැනසීමට බාධාවක් නිසා වෙන්න පුළුවන්. ඒත් අකමැත්තෙන් වුණත් අපිට ඒ තීරණ පිළිගන්න වෙනවා. හැබැයි ඔය දෙකින් එකක්වත් වැරදි නෑ. තමන්ගේ මානසික සැනසීමට වැදගත් තැනක් දෙන්න. ඒ වගේම තමන්ගේ මානසික සැනසීම වෙනුවෙන් අනෙක් මිනිස්සු ගන්න තීරණ වලටත් වැදගත්කමක් දෙන්න. ඒ වලින් හිත රිද්දව ගන්නේ නැතුව ඉන්න. එතකොට ජීවිතය හරි පහසුයි. සැනසීමයි.